මම සෑමදාමත් ඔබ හමුවන්නේ ගල් පිළිබඳ මොන හරි දැනුවත් කිරීමටයි මෙතෙක් කල. ඒ පිළිබඳ මම හිතන්නේ ඔබ දැනුවත් වෙලා මට ස්තුති ප්‍රකාර ප්‍රශංසා දාලා තියෙනවා. මම දැක්කා ඒක ඉතාමත් හොඳයි. ඒක මම කල්පනා කළා මම මෙතෙක් කල් ගත්ත අත්දැකීම් වලින් සහ මෑත කාලේ තියෙන අත්දැකීම් ගැන බැලුවහම මේ ශ්‍රේෂ්ඨ වෙන දේවල් කීපයක් ගැන ඔබට දැනුවත් කරන්න. මේ දැනුවත් වීම විශේෂයෙන්ම නවකයන්ට එමෙන්ම ෆීල්ඩ් එකේ ඉන්න අයටත් වැදගත්. මොකද හේතුව ඔබ මේක අඛණ්ඩව කරගෙන යන්න මේ දේවල් ඉවහල් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබ ප්‍රථමයෙන්ම මතක තියාගන්න ඔබ ව්‍යාපාරයක් කරලා යම්කිසි තැනකට එනකොට මිනිස්සුන්ට ඔබව ඉවසන්න බෑ. ඒක තමයි මගේ අත්දැකීම. ඔවුන් බලන්නේ පුළුවන් තරම් ඔබව බිම හෙලන්න. ඒ නිසා මතක තියාගන්න විශේෂයෙන් නවක පුද්ගලයන් මේ ශේෂයට එන විට ඔබ අදිෂ්ඨානයක් ඇති වෙන්න. ඇවිල්ලා ඒ දේ නිසිපරිදි කරගෙන යන්න ඔබට වරදින්නේ නැහැ. ඔබ එහෙම කරනකොට ඕන් තරම් බාධක එනවා. ඒ බාධකාවෙන් පස්සේ ඔබට පසුබෑමට ලක් වෙන්න පුළුවන්. පසුබෑමට ලක් වෙන්න එපා. මොකද අපි මේක දරාගෙන සෑම කෑම කරගෙන යන හැකියාවක් තිබීද පුජ්‍යලෙක් විය යුතුයි. නැත්තම් මේක කිසිම කාර්යයක් කරගෙන යන්න බෑ. මගේ අත්දැකීම අනුව. ඒ නිසා මම ඔබ ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ අවධානය යොමු කරන්න. දැන් විශේෂයෙන්ම නවක පුජ්‍යලයන් ආවොත් මම දැක්ක දේ තමයි ඔවුන් බලන්නේ පුළුවන් තරම් ඉක්මනින් පෝසත් වෙන්න. ඒක කරන්න හිතාගන්න එපා. මේකට කාලයක් ගත වෙනවා. ඒක ක්‍රමක්‍රමයෙන් ඔබ ගොඩනගා ගන්න. ඒ ගොඩනගාගත් දේ නිසිපරිදි රැකගෙන යන්නත් ඔබ ක්‍රියාශීලී වෙන්න ඕනේ. මොකද හේතුව මේ මැණික් ක්ෂේත්‍රයේ තියෙනවා සම්ප්‍රදායක්. ඒ තමයි අපි ගල් ලොට් එකක් ගත්තොත් ඒ ගල් ලොට් එක නැවත දෙන සිතක් නැහැ. ඒ ගන්න පුජ්‍යලයට හැකි වෙන්න ඕනේ මේ ගල් ටික බිඳ දරා ගන්න. මේ ව්‍යාපාරවල ලාභ පාඩු දෙකම තියෙනවා. ඒතර ඔබ ලාභ විතරක් අරගෙන ඔබට පාඩු වෙන අවස්ථාවක ගත පුජ්‍යලයට දෝෂාරෝපණය කරනවා නම් ඔබ දක්ෂයෙක් නෙවෙයි. ඒ නිසා මතක තියාගන්න පළවෙනි එක තමයි ඔබ මේ ව්‍යාපාරයට බහිනකොට අනිවාර්යයෙන්ම ඒ දෙකම බලාපොරොත්තු වෙන්න. බැලලා ඔබ එකෙන් අත්දැකීමක් ලබාගෙන ඉදිරියට යන්න. අපි ඇවිල්ලා තිනෙත් එහෙමයි. අපිට ඔයගේ අත්දැකීම් 100ක් විතර තියෙනවා. ඒ වුණත් අපි ඒක අතහැරලා ගියේ නැහැ. අපි ඒක දරගෙන යන්න ඕනේ. ඒකම මතක තියාගන්න මං විශේෂයෙන් කියනවා දැනුවත් මැණික් ව්‍යාපාරිකයන්ට අලුතෙන් එන අයට නිතරම ඔබ අත දෙන්න. නැත්තම් ඔබගෙන් පසුව මේ ව්‍යාපාරය පල්ලෙහාට වැටෙන්න පුළුවන්. මේකට තව කට්ටිය ඉදිරියට එන්න ඕනේ. මොකද අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි මතක තියාගන්න අපි අතින් යුතුයකමක් තියෙනවා. අනිත් අයට යමක් කියලා දෙන එක. ඔබ විතරක් සංගවාගෙන මේක කරගෙන යන්න එපා. එතකොට අපේ පවුලෙන් මේක ඉවර වෙනවා. එහෙම නෙමෙයි. අපි දිගටම මේක කරගෙන යන්න අනිත් අයට මේ බැටන් එක දෙන්න ඕනේ. එහෙම තමයි මේ ව්‍යාපාරය ඇවිල්ලා තියෙන්නේ. මොකද මං ගත්තොත් මං ව්‍යාපාරයට බහින කාලේ ප්‍රධාන අය ගොඩක් හිටියා. මේ දැන් අය නෙමෙයි. මම ව්‍යාපාරයට බැස්සේ 1989. එතනම මට අත්දැකීමක් තියෙනවා. ඒකින්ද කිසි විටකත් ඔබ අලුතෙන් එන අය නොසලකා හරින්න එපා. ඔවුන් තමයි දැනුවත් කරලා ගන්න ඕනේ. ඒකෙදි ඔබට වඩා මට අත්දැකීමක් තියෙනවා. ඒ තමයි නවකින් අපි ඇති කළොත් අපට ව්‍යාපාර වැඩි කරගන්නත් පුළුවන්. මොකද හේතුව ඔවුන් වැඩි වුණොත් අපෙන් ගල් මිලදී ගන්න පුළුවන්. අනිත් එක අපට ඔවුන් ඇවිල්ලා ඔවුන් යන පාර දිහා බලා ගන්න පුළුවන්. ඔවුන් අපිට වඩා දෙයක් අලුත් දෙයක් කරන්න පුළුවන්. ඒත් අපිට පේනවා ඒකෙන් අලුත් දෙයකට යනවා. මොකද දැන් මම 1989 මේකට බහිනකොට තීච්ච තත්ත්වෙ නෙමෙයි මේ දැන් 2025 තියෙන්නේ. මේ ඊට වඩා අලුත්ම දේවල්. ඉතින් ඒ නිසා අපි දැන් ඔවුන් ඒ දේවල් කරනකොට අපි ඒ දිහා බලාගෙන ඉන්න ඕනේ. බලාගෙන ඒවෙන් යම් කිසි දෙයක් අපිට ගන්න ඕන නම් ඒවත් ගන්න ඕනේ. ඒ වගේම ඒවා නිවැරදි වෙනවා නම් අපි ඒව උන්ට කියා දෙන්න ඕනේ. ඒක තමයි මේකේ වැදගත්ම තත්ත්වය කියලා මම හිතන්නේ. ඇත්තටම මම අද කනගාටුවෙන් කතා කරන්නේ මේ ශේෂ්ත්‍රයේ දැනට අලුතෙන් පැමිණිලා ගොඩක් ව්‍යාපාර කරන යන අයට
මම දැක්ක වීඩියෝ වලින් පහර ගහලා තියෙනවා. ඒක ඒ පහර ගාව මිනිහා කොන්දක් නැහැ. ඒක නිසා මම කියන්නේ ඒ පහර ගන්න මිනිහා දෙපාරක් හිතන්න ඔබ තවමත් මේ ශේෂ්ත්‍රයේ ඉන්නවද කියලා. ඔබටත් ඉදිරියට යන්න එපා. ඒ නිසා ඔබ කරන්න ඕනේ අනිත් අයගේ ආදර්ශය අරගෙන යන එකනට පාර කපාගෙන යන්න දීලා අපිත් පුළුවන් නම් ඒ පාරේ යන්න. ඒක තමයි හොඳ දේ. නැතුව ඕව කපා දාලා ඔහුට අනියම් චෝදනා කළා එවැනි දේවල් කරන්න එපා. මොකද එක එකනක් තියෙන විවිධ හැකියාවන්. සමහර කෙනෙකුට මැනික් ගල් පිළිබඳ උපදීම හැකියාවල් තියෙන්න පුළුවන්. සමහර කෙනෙකුට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපදීන හැකියාවල් තියෙන්න පුළුවන්. අනිත් එක සමහර අයට අත්දැකීම් වලින් විශාල අත්දැකීම් සම්භාරයක් තියෙන්න පුළුවන්. අපිට හොඳ දේ තමයි එයාගෙන් දෙයක් ගන්න එක. මොකද අපිට හොඳ දේ තමයි අපි ඔවුන් ඉවත් කරන එක නෙමෙයි. ඔවුන් සමග එකතු වී යන්න. ඒක තමයි මම දකින දේ. මේක ව්‍යාපාර ඔක්කොටම බලපානවා. මැනික් ශේෂ්ත්‍රයට විශේෂයි. විශේෂයෙන්ම නවකේ පැමිණීමට සින්තටික් ගල් දෙන්න පුළුවන්. පළුදු ගල් දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් පළවෙනි වතාවෙම ඔහුට ව්‍යාපාරය ඉවත් වෙන්න පුළුවන්. මොකද මම දැක්ක අත්දැකීම තමයි දැනට ලක්ෂ 2ක් විතර මේ ෆීල්ඩ් එකට මේ පහුගිය අවුරුදු වල ඇතුළත් වෙලා තියෙනවා. හැබැයි 10000ක් විතර ඉතුරු වෙන. ඉතුරු 1,90,000ම ඉවත් වෙනවා. මේ හේතු නිසා. අපි මේ හේතු අඩු කරලා ඔවුන්ට ශේෂ්ත්‍රයට එන්න ඉඩ දෙන්න ඕනේ. මේක තුලින් අපි බලන්නේ අපේ ව්‍යාපාර පමණක් නම් ඔබ ඉන්න තැන වැරදි. ඔබ නිතරම බලන්න අපේ රටේ ගල් මේක හම්බ වෙන්නේ වාසනාවට. ඒ වාසනාව රටටත් වැඩක් වෙන්න ඕනේ. අපිටත් වැඩක් වෙන්න ඕනේ. අවට ඉන්න සියලුම අයට වැඩක් වෙන්න ඕනේ. මේක ගලා යන දෙයක් බලන්න. පතලක් කරනවා, ගල් ටික ගන්නවා, ගල් ටික විකුණනවා, ගල් ටික පුච්චනවා, ගල් ටික කපනවා, ඒව එක්ස්පෝර්ට් කරනවා. බලන්න කොච්චර වාර ගන්න මේ කරනවද කියලා. ඒත් අපි ඒවා ඒ විදිහට කරන්න ඒ හැමන්සේම දක්ෂින් ඉන්නවා. ඒ උන්ගෙන් පරිපෝෂණය ගන්න. ඔබ පරිපූර්ණ වෙන්නේ නම් මන් දකින්නේ දන්න අයගෙන් පුළුවන් වැඩ ගන්න. අපිට පුළුවන් දේ අපි කරන්න. ඒතර මේ ඔක්කොම එකතු වුණාම හොඳ වැඩක් කරන්න පුළුවන්. ඒක තමයි මම ඔබට දෙන මේ මැනික් ශේෂ්ත්‍රයේ තියෙන විශේෂම අවස්ථාව කියලා මම ඔබට කියනවා. ඒ වගේම මතක තියාගන්න මේක කරගෙන යනකොට ඔබට වෙළඳපොළ වල ගණනාවක් තියෙනවා. ඔබ නිතරම එක්ස්පෝර්ට් කරන්න ලොකු ව්‍යාපාරයක් හැම වෙන්න ඒ වගේ හිතන්න එපා. මොකද පොඩි ව්‍යාපාරයක් එක විතරකුත් කරලා මේ ව්‍යාපාරය කළ හැකියි. හැබැයි නිතරම ඔබ බලන්න මේ ගල් ගන්නකොට අපිට ඩිරෙක්ට් සෝස් එකකින් ගන්න. ඒ කියන්නේ මොකද්ද? පතලකින් එන ගල් නිතරම ගන්න පුළුවන් හැකියාව තියෙනවද කියලා බලන්න. මේකේ වැඩියෙන් තියෙන අතරමැදියෙන් ඉන්න එක. අතරමැදිය වැඩි වෙන තරමට ඔබට ගලේ මිල වැඩි. ඔබට මේක ජයග්‍රහණය කරන්න නම් මම දැක්කේ ෆීල්ඩ් එකේ තියෙන අවම හොඳම මිලට ගලක් මිලදී ගතහොත් ඔබ ජයග්‍රහණය කරනවාමයි. යම් කිසි ගලක් ඔබ දෙතුන් දෙනෙක් අත ගිහින් ගත්තොත් ඒක ඔබට ලැබෙනකොටම 100% මිල වැඩි වෙලා. නමුත් එහෙම නෙමෙයි. ඔබ බලන්න නිතරම හරි තැනින් ගල් ගන්න. එතකොට ඔබ පරදින්නේ නැහැ. ඒකින්ද මම මේ අවස්ථාවේ ඉල්ලා සිටින්නේ අපිට මේ ශේෂ්ත්‍රය දිගටම ගෙනියන්න ඕනේ. මම දෙගොල්ලන්ගේම ඉල්ලන්නේ නවකයන්ගෙන් සහ දක්ෂයන්ගෙන් එමෙන්න ව්‍යාපාරිකයන් ඉන්න පරිණතයන්ගෙන් මේ පිළිබඳ ඔබලා නැවත සිතන්න. ඒ අනුව තමයි අපිට පුළුවන් වෙන්නේ ඔබට මේ පිළිබඳ අවධානයක් යොමු කරන්න, ඒ පිළිබඳ ඉදිරියට ගෙන යන්න, අත්දැකීම් ගන්න, ඔබලා හොඳට වැඩ කරගෙන යන්න මේ ආකාරයෙන් කළ හැකියි. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා සියලුම මැනික් වල යෙදෙන ව්‍යාපාරිකයන්ගෙන් සහ දැන්ට එන්න ඉන්න අයගෙන් මේ ඕදනත් පොඩ්ඩක් කල්පනා කරලා බලලා ඒ පිළිබඳ ඔබ තීරණයක් ගන්න. බොහොම ස්තුතියි.